ආයිබෝවන් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ ගැටළු අංක 26. ඒතර ගැටළු අංක 26ට දරුවන්ට මෙන්න වගේ සටහනක් දීලා තියෙන රූප සටහනක්. මේ රූප සටහනේ A B C D කියලා ස්ථාන හතරක් තියෙනවා. ඒ ස්ථානවල යම් දුර ප්‍රමාණවල් දක්වලා තියෙනවා. එතකොට අපේ ගැටළු ප්‍රශ්නේ තමයි B සිට D තෙක්. ඒ කියන්නේ මෙතන ඉඳන් D දක්වා තියෙන දුර ප්‍රමාණය කොච්චරද කියලා යන්නේ. එතකොට දරුවෝ මේක ටිකක් හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ මේකට පිළිතුරු සැපීමෙන්. ඒතර දරුවෝ විශේෂයෙන්ම දැන් සමහරක් වෙලාවට දරුවන්ට මෙන්න මේම දේවල් ඇති වෙනවනේ. දැන් මේ A B C D අක්ෂර දැක්කමත් බය වෙනවා. එහෙම බය වෙන්න ඕනේ නෑ පුතේ. දැන් එහෙම බය වෙන දරුවෙක් ඉන්නවා නම් එයාට කරන්න තියෙන හරිම සරල දෙයක්. මේවා යම් නගර කීපයක් නම් කරගන්න. අපි හිතමුකෝ මේ කොළඹ කියලා. මෙයාව අපි නම් කරගන්නකො. මම කියන්නේ මේ නිකන් බය වෙනවා වගේ නම් කොළඹ අපි මෙයාට දාගමු ගාල්ල. මෙයාට දාගමු පුතේ මාතර, මෙයාට දාගමු හම්බන්තොට. හරි. යනාදී වශයෙන් දාගන්න. ඒතර කොළඹ සිට ගාල්ලට තියෙන දුර, ගාල්ලේ සිට මාතරට තියෙන දුර, මාතර සිට හම්බන්තොටට තියෙන දුර. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේව. ඔයාලා තේරුම් ගන්න. දරුවෙක් මෙතනදී ඇත්තටම පොඩක් හොඳින් හිතන්න වෙනවා. දැන් A සිට B දක්වා තියෙන දුර කිලෝමීටර් 75යි. ඔව් ඒක හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ නම් B සිට C දක්වා කිලෝමීටර් 152ක් තියෙනවද? නෑ. ඒම අදහසක් නෙමෙයි පුතේ තියෙන්නේ. තමන් බලන්න මේ තියෙන දුර ප්‍රමාණ දෙක. මේ තියෙන දුර ප්‍රමාණය ගත්තම මෙතනත් 70 ගාණක් නම් එහෙනම් මේ අතරත් කිලෝමීටර් 70 ගාණක් එන්න ඕනේ. ඒ කියන්නේ මේ කිලෝමීටර් 75 පසු කරගෙන ගියාම 150 නෑ. කිලෝමීටර් 152 කියලා කියන්නේ ඇත්තටම ගාල්ලයි මාතරයි අතර පවතින දුර නෙවෙයි. කොළඹයි මාතරයි අතර පවතින දුර. මේ වගේ පොඩ්ඩක් කල්පනාකාරීව හිතලා ගන්න වෙනවා. හරි කිලෝමීටර් 152 කියන්නේ කොළඹ සිට මාතරට තියෙන දුර. කිලෝමීටර් 75 කියන්නේ කොළඹ සිට ගාල්ලට තියෙන දුර. හරි. දැන් එහෙනම් මේ කිලෝමීටර් 70 කියන්නේ කොළඹ සිට අම්බන්තොට තියෙන දුර නෙවෙයි පුතේ. ඔන්න ඊළඟට තමන් තව පොඩක් හොඳින් මේක අධ්‍යයනය කරන්න ඕනේ. ඒතර කිලෝමීටර් 152 පසු කරගෙන යනවා නම් මීට වඩා අගේ වැඩි වෙන්න ඕනේ. කිලෝමීටර් 70ක් වෙන්න බෑනේ. එහෙනම් මේ තියෙන කොළඹ සිට අම්බන්තොට තියෙන දුර නෙවෙයි. එහෙනම් මේ තියෙන පුතේ ඇත්තටම හම්බන්තොට සහ මාතර අතර පවතින දුර. එහෙනම් දරුවෙක් මුලින්ම මේ වගේ ගැටලුවක් දුන්නම ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා දරුවෙක් මේකේ මුළු දුර සොයා ගැනීම. මේකේ මුළු දුර සොයා ගන්න නම් පුතේ අපිට මෙන්න කොළඹ සිට මේ දක්වා අගයක් තියෙනවා මාතර දක්වා කිලෝමීටර් 152ක් කියලා. එයාට එකතු කරමු මෙන්න මේ කිලෝමීටර් 70. එතකොට මේ මුළු දුර එනවා 2යි 5යි 12යි එකක් ඉතුරුයි. මුළු දුර කිලෝමීටර 222යි. හරි ලේසි. එහෙනම් අපිට අපේ මේ ගැටලුවේ ප්‍රශ්නේ බවට පත් වෙන්නේ මොකක්ද? මේ බලන්න. ගැටලුවේ ප්‍රශ්නේ මේ බලන්න. B සිට D තෙක්. මේ දෙන්න අතර පවතින දුර ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. අපි මුළු දුර දන්නවා 222ක් කියලා. එතකොට මේ දුර හොයන්න නම් මේ මුළු දුර 222කින් මුළු දුර හොයන්න නම් පුතේ මෙන්න මේ කොටස අඩු කරා නම් මේ අගේ එනව නේද? ඒ කියන්නේ මෙතන කිලෝමීටර් 75ක් නේ. එයාව අඩු කරනවා. මේ කොටස අපි අයින් කළා දානවා මේ. මේ කොටස අයින් කරාම මෙතන ඉඳන් මේ දුර අපිට නිකම් වෙනවා. ඒ කියන්නේ මුළු දුරේ. එහෙනම් 2කින් 5ක් බෑනේ මේ පැත්ත එකක් ගන්න. 12න් 5ක් පුතේ 7යි. මෙතන එක තියෙන්නේ 1කින් 7ක් බෑ මෙතන එකක් ගන්නවා. හරි එතකොට 11න් 7ක් 4යි. මෙතන ඉතිරි 1යි නම් කිලෝමීටර 147ක දුරක් තියෙනවා. ඔන්න ඔය කියන ගැටලුවේ පිළිතුර. දරුවන්ට හොඳින් තේරෙනවා ඇති. අපි මුළු දුර ගණනය කරා. මුළු දුරෙන් මෙන්න මේ කියන අවස්ථාව අයින් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ B සහ D අතර දුර ගණනය කරන්න පුළුවන්. මම හිතන්නේ දරුවන්ට තේරෙන්නේ නැති. පොඩ්ඩක් පුතේ හොඳින් අධ්‍යයනය කරන්න. විභාගෙදි ගොඩක් දුරලාවට මේවයි ගණනක් ආවොත් බය වෙන්න එපා. හොඳින් අධ්‍යයනය කරන්න. කරුණු යම් දේවල් තේරුම් ගන්න ආදේශ කරන්න. ගාන සරල කරගන්න පුළුවන් දරුවෝ. ඉතින් තමන්ගේ සිතීමේ පැත්ත තමයි අනිවාර්යයෙන්ම දියුණු කරගන්න ඕනේ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. ත්වන් සරණයි පුතේ.